අයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් රස ඉක්මනින් හදාගන්න පුළුවන් රස කෑමක්. මේකට ඕන වෙනවා පාන් පරණ පානත් කමක් නැහැ. පාන් ටික හොඳට මේ විදිහට කපා ගන්න. මම මෙතන පාන් පෙති 4ක් විතර අරගෙන තියෙනවා. මේ පාන් ටික භාජනයකට තෙල් ටිකක් දාලා බෙද ගන්න පුළුවන්. තෙල් වලට අකමැති අයට අවන් එකේ දාලා විනාඩි 5ක් විතර බේක් කරගන්නත් පුළුවන්. ඔය දෙකම නැතිව මං කරේ ටෝස්ටර් එකට දාලා පාන් ටික ටෝස්ට් කරගත්ත එක. ඒ විදිහ හරිම ලේසි. ඔයාලත් ඒ විදිහට try කරලා බලන්න. මේක අලුත් විදිහක්. ඊට පස්සේ දැන් සීනි පැන් ටික හදාගන්නයි හදන්නේ. මේකට සුදු සීනි ග්‍රෑම් 100ක් මම මෙතන අරගෙන තියෙනවා. ඒකටම කරඳ මුංගු ඇට දෙකක් විතර දාගන්න ඕන. ඊට පස්සේ වතුර වලින් මේස හැන්දක් දාගෙන හොඳට හැඳි ගන්න. මේ ටික ඔක්කොම දැම්මට පස්සේ තමයි මං ලිප ඔන් කරන්නේ. එතකන් ලිප ඔෆ් කරලා තියාගන්න. දැන් මේක නනවත්වාම හැඳි ගා ගන්න ඕන. මෙන්න මේ විදිහට බුබුලු දාගෙන එනකොට අපි පාන් ටික මේකට එකතු කරගන්න ඕන. මේ තමයි ටෝස්ට් කරගත්ත පාන් ටික. මේක ඉක්මනට ටෝස්ට් වෙනවා. විනාඩි 5ක් 6ක් වගේ යද්දි මම ඔක්කොම ටෝස්ට් කරගත්තා. දැන් මම පැන් ටිකට පාන් ටික එකතු කරගන්නවා. පාන් ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕන. පාන් ටිකට පැන් ටික උරාගෙන ලස්සන මෙන්න මේ විදිහට ලස්සන පාටක් එනකන් අපි මේ ටික කවලම් කරගන්න ඕන. සීනි ටික නිවෙනකම්ම අපි මේ විදිහට කවලම් කරගන්නවා. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න. දැන් මම ලිප ඔෆ් කරගන්නවා. ලිප ඔෆ් කරගත්තත් සීනි ටික නිවෙනකම් කවලම් කරගන්න. දැන් අපේ රස කෑම එක හදලා ඉවරයි. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේක ගොඩාක් රසයි. මම මේ රෙසිපි එක දැනගත්තේ FB එකේ උඩ පල්ලෙහාට යනකොට මම දැක්ක රෙසිපි එකක් මේක FB එකේ. ඉතින් ඔයාලත් මේ ක්‍රමේ පොඩ්ඩක් try කරලා බලන්න. හරිම රසයි. පොච්චුටි බබාලා හරි ආසාවෙන් කනවා. එහෙනම් ගිහින් එන්නම්. ගොඩාක් ස්තුතියි.